කොහොමද ඉතින් ඔයාලට ඔන්න මං අද ආවේ මේ අගෝස්තු මාසේ අපේ ගෙදරට ඕන කරන ග්‍රොසරි අයිටම් ගත්ත විස්තරේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැනට ගෙදර ඉතිරි වෙලා තියෙන බඩුයි මේ මාසෙට ගෙදරට ඕන කරන බඩුයි ලයිස්තුවක් හදාගෙන තමයි ග්‍රොසරි shopping යන්න ඕනේ. නැත්තම් ඉතින් වෙන්නේ අනවශ්‍ය දේවල් වලට මුදල් ටික වියදම් වෙන එක තමයි. ඔන්න ඉතින් මේ මාසෙට මම නාඩු කිලෝ 15ක් තමයි එකතු කරගත්තේ. ඒවත් කිලෝ 5 බෑග් වලින්ම ගත්තම තවත් ලේසි. අඩු ප්‍රමාණයක් තියෙන නිසා හාල් ටික සවුත් වෙන්න තියෙන ඉඩකඩත් බොහොම අඩුයිනේ. ඉතින් ඒ ටිකත් එක්කම මම තව රෝස කැකුළු කිලෝ 2කුයි අම්මුන් කීරි කියන හාලෙන් කිලෝ 2කුයි එකතු කරගත්තා. අමතර ෆ්‍රයිඩ් රයිස් එකක්, කහබත් එකක් එහෙම හදාගන්න තමයි මම ඒ හාල් එක පාවිච්චි කරන්නේ. ඕනම ගෙදර නිතරම හැදෙන කෑමක්නේ පරිප්පු කියන්නේ. ඉතින් අපේ ගෙදර නම් හැමදාම වගේ පරිප්පු යන්න ඕනේ. ඉතින් මේ මාසෙට මට ඕන වෙලා තිබ්බේ පරිප්පු කිලෝ 2යි. ඒත් එක්කම මම කඩල කිලෝ 2කුයි, කඩල පරිප්පු 500කුයි. මුං ඇට නම් ගෙදර අය වැඩි කන්න ආස නැහැ. ඉතින් මුං ඇට කිරිබතක් හදාගන්න මුං ඇට ග්‍රෑම් 200ක් වගේ ප්‍රමාණයක් තමයි මම මේ මාසෙට එකතු කරගත්තේ. රට ලුණු නම් මාසෙට කිලෝ 3මාරක් 4ක් වගේ ගේනවා. ගෙනාපුවා තියෙන නිසා මේ පාර මම කිලෝ 2මාරක් වගේ තමයි අරගත්තේ. ඒත් එක්කම අල කිලෝ 2කුයි, රට ලුණු ග්‍රෑම් 250කුයි, සුදු ලුණු ග්‍රෑම් 500කුයි ගත්තා මදි පාඩුවට. කරවල වර්ග දැනට ගෙදර තියෙන නිසා හාල් මැස්සොයි කෝනිස්සොයි තමයි එකතු කරගන්නේ. මේවා නම් ඉතින් මාසෙකට මදි. වැඩිපුර ගෙනල්ලා සවුත් වෙලා විසි කරනාට වඩා සති දෙකකට සැරයක් හෝ මේ ටික ඉවර වුණාම මිලදී ගන්න එක තමයි හොඳම දේ. මේ මාසෙට මට ඕන කරේ සීනි කිලෝ 2යි. ගෙදර තව සීනි තියෙනවා. ඉතින් ඒ වගේම කිරිපිටි පිකට් කිලෝ 1කින් පැකට් එකක් ගත්තා. ඒක නම් ඉතින් ඉවර වෙන විදියට තමයි මිලට ගැනීමක් කරන්නේ. තේ කුඩු ග්‍රෑම් 200න් පැකට් 2යි. ඒ වගේම වර්ග 2කින් කෝපි පැකට් 2කුත් මිලදී ගත්තා. අමතරව වීව පැකට් එකකුයි බටර් කැරල් එකකුත් ගත්තා. බිස්කට් නම් ඉතින් වර්ග කිහිපයක්ම මේ වෙනකොට ගෙදර ඉතිරි වෙලා තියෙන නිසා දැනට මේක තමයි ගන්න ඕනේ. දැනට විතර 30ක් ගෙනාවා. ඒකත් ඉතින් පාවිච්චි අනුව තමයි මිලට ගන්නෙ. ඒ ටික මං කිකිලි හාමිනේට බාර දුන්න පරිස්සම් කරගන්න කියලා. මේ ටික නම් ඉතින් බබාලා වෙනුවෙන් තමයි. ඒට අමතරව පීසා එකක් එහෙම හදාගන්න මොසරෙල්ලා චීසුත් එකතු කරගත්තා. එයාලට චීස් යෝගට් ස්ටෝර් කරන්න පුළුවන් ප්‍රමාණය දැනට අරගෙන මදි පාඩු පස්සේ ගෙනෙනවා. ඔන්න ඊට පස්සේ මම එකතු කරගත්තේ පාන් පිටි කිලෝ 1 පැකට් 2ක්. ඉතින් ඒ වගේම ඉදියාප පිටි එකකුයි, ස්පැගටි පැකට් එකයි, වර්ග 3කින් සෝයා මීට් පැකට් 3කුත් ගත්තා. ඊට අමතරව මෙතන පපඩම් ග්‍රෑම් 300කුත් තියෙනවා. ඕන කරන තක්කාලි සෝස් එකකුයි, සෝයා සෝස් එකකුයි, වැනිලා බෝතලයකුයි, ඒ වගේම බනානා එසන්ස් එකක් එක්ක රෙඩ් කලරින් එකකුත් ගත්තා. මේ ඉතින් ගෙවෙන්නේ නිවාඩු මාසෙනේ. ඉතින් බබාලට ඉඳලා හිටලා හරි සරුවක් ටිකක් හදලා දෙන්න ඕන නිසා කසකසාට පැකට් එකකුත් ගත්තා. මේ තියෙන්නේ ඉතින් මට මාසෙට ඕන කරන දුනපහ වර්ග ටික. මේවා මම මිලදී ගන්න බලන්නේ පොඩි පැකට් වලින්. ලොකු ප්‍රමාණ වලින් අරන් ඉතිරි ඒවා නම් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. බොහෝ දුරට ගන්න බලන්නේ පොඩි ඒවා. පොඩි ප්‍රමාණ වලින් මිලදී ගැනීමක් කරන්නේ මුදලට වඩා ඒවා ලොකු ප්‍රමාණ වලින් ඉතුරු වුණාම නැවුම් බව රඳව ගන්න බැරි නිසා. කොත්තමල්ලියට පැකට් එකකුයි, පොප්කෝර්න් පැකට් 3කුයි, පාන් කුඩු පැකට් 3ක් එක්ක රසම් එකකුත් අරගත්තා. ඔන්න ඔය ටික තමයි මට මේ මාසෙට එකපාර මිලදී ගන්න උවමනා වෙච්ච ග්‍රොසරි බඩු ටික. මේවායිනුත් ඉතින් සමහර දේවල් ලබන මාසෙට ඉතිරි වෙනවා. ඒ වගේම මේ මාසෙදි වැඩිපුර පාවිච්චි වෙන්නත් පුළුවන්.
අන්න එහෙම බැලන්ස් එකේ යනකොට අපේ මුදල් වගේම ග්‍රොසරි බඩු නාස්ති වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි හිඟයක් අඩුපාඩුවක් නැතුව ඔයාලට මාසෙ ගත කරන්නත් පුළුවන් වෙනවා. අදට මේ වීඩියෝ එක අරන් ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.